සියලු දෙනා සුබ දවසක්. සිනමන් අමුඩ YouTube channel එකේ ගොඩ දවසින් වීඩියෝ එකක් දෙන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද මාස දෙකකින් තමයි වීඩියෝ එකක් ගන්න මම හිතන්නේ. මුලින්ම දෙයක් කරනවා සිනමන් අමුඩ YouTube channel subscribe කරලා share කරන්න. ඒ වගේම like එක comment එක අනිවාර්යෙන් දාන්න. ඉතාම සාර්ථක ක්‍රම මේවා. හරි ගොඩ දෙනෙක් දැන් මේ වගාවට යොමු වෙලා තියෙන කුරුඳු වගාවට මොකද හදින් තේ කර්මාන්තය වගේ නෙමෙයි. මොකද තේ කර්මාන්තය රබර් කර්මාන්තය දැන් වැස්සට කපන්න බෑ. ඒ කියන්නේ labor cost එක අඩු නිසා නිතරම ගොඩ දෙනෙක් බලන්නේ දැන් ඒ කියන්නේ අපිට ලේසි භෝගයක්. හරි. ඒ කියන්නේ රබර් නැතුව පොල් ඒතර පොල් වලින් සාමාන්‍යයෙන් ආදායම ගන්න ක්‍රමයක් තියෙනවා. නමුත් කුරුඳු වලින් එහෙම නෙමෙයි. විශාල ආදායමක් ගන්න පුළුවන්. අපි ඒක හරියට යොමු කරලා තියෙනවා. අපි මුලින්ම කරන්නේ වගාව සාමාන්‍යයෙන් හදාගත්ත පස්සේ සල්ලි විදන් වෙනවා තමයි. සල්ලි විදන් වුණාට පස්සේ කාලේදී අර ටිකක් මදි පාවල කරන පස්සේ ඒක ඊළඟ මාසේ අතෑරියපින් වෙන්නේ අපිට මේක හරියට කරගන්න බෑ. හරි. ඒ නිසා මේ වීඩියෝ හොඳින් බලන්න. සාමාන්‍යයෙන් සුපිරිම වීඩියෝ එකක්. හරි. දැන් ඔයාලට පේන්නේ සාමාන්‍යයෙන් මේ මම පොඩි පැල හිටුවේ මේ ඊටමේ දැන්ට මාස අපි මම පටන් ගත්තේ පෙබරවාරි 17 පැල හිටවන්න. ඊට පස්සේ මාර්තු මාසේ 22 තමයි වැඩි කරන්නේ වත්තේ පැල හිටවලා. හරි. මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් කුරුඳු වගාවේදී අපි ඒ අවශ්‍ය ප්‍රමාණය දෙන්න ඕන නැත්නම් කුරුඳු හදන්න බෑ කියලා. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයාලට පේන්නේ මේ බකට් 5 හිටපු වත්තම. හරි. දැන් මම ඔයාලට කිව්වනේ සෙක්ෂන් එකට කට්ටිය කියන එහෙම හදන්න බෑ. පැල 20ක් කොහොමද 15ක් 20ක් කොහොමද පඳුර හදන්නේ? එහෙම හැදෙන්නේ නැහැ. ඒක තමයි නිසි පරතරේ දාන්නේ. හරි. නිසි පරතරේ දාන්නේ. ඒකයි ඔයාලට පේනවා පරතරේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලොකු පරතරයක් තියෙනවා. අපිට ඕනේ මේ පඳුරකින් ගස් කෑලි 3ක් 4ක් කපලා ඒ කියන්නේ අක්කරයකින් කුරුඳු කිලෝ 150ක් තලනවට වැඩි ලේසි එක බකට්ටේ දාලා අක්කරයකින් කුරුඳු කිලෝ 300ක් 500 තලන්න පුළුවන් නම් කුරුඳු බකට් 5ක් දාලා ඉවරලා ඒක මාර මේ ලක්ෂයක් මේ ඉඩම් හිමියොන්ට. හරි. දැන් සාමාන්‍යවට පේන්නේ මේ බකට් 5 හිටවට පස්සේ මම කව බකට් 5ම හැදෙන්නේ නැහැ. සාමාන්‍ය බකට් එකක පඳුරක හැදෙන අපිට ගස් කෑලි 1යි 2යි 3යි 4යි 5යි. ඒතර 5 කියන්නේ බකට් 5 කියන්නේ ගස් කෑලි 25යි. නමුත් 25ම හදන්න බෑ අපිට ගස් කෑලි 15ක් 18ක් තමයි හදන්න පුළුවන්. හරි. දැන් ඔයාලට පේන සාමාන්‍යයෙන් මේකේ මේ නේද හරි. හරි. දැන් මේ සැරේ නෙරුවට පස්සේ හරි. දැන් මේ ඔයාලට තේරෙනවා සාමාන්‍ය මම නිතරම කියනවා. හරි. නිතරම කියන දේ තමයි දැන් මේ පෝර අපි නිතරම පෝර දානකොට දාන්නේ කොහෙද එක පැත්තක ඉඳන්නේ. ඒත් මම නිතරම කියන පෝර දානදී මෙහෙම එක පැත්තකට වැඩි වෙනවා. හමක් පැත්තට අඩු වෙනවා. එතකොට දැන් අපි දැන් මේ පැත්ත අපිට වෙන සාමාන්‍යයෙන් වර්ධනය පොඩක් මේ පැත්තට වැඩි බාල වීමක් තියෙන සාමාන්‍ය ගොඩක් නෙමෙයි. අඟල් 8ක වගේ. හරි. අඟල් 8ක 10ක වගේ පරතරයක් තියෙනවා. දැන් අපි ඊළඟ පාර පෝර දාන සෙක්ෂන් එක පටන් ගන්නනේ මේ පැත්තෙන් ඉඳලා. ඒතර මෙයාත් පෝර ඉක්මනට හරගෙන අර ගන්නට හැදෙනවා. හරි. ඒක එතකොට ගොඩක් දැන් මේ ගන්නට ගියහම ගොඩක් මේ ගන්නට ගස් උස ගියහම මේ ගොඩක් මාසෙකට 100 පහින් හදනවා. නමුත් 100 පහින්ක් කරන්න බෑ සාමාන්‍ය විදියෙන් 100 පහින්ක් සිදු කරන සාමාන්‍ය අපේ කකුලේ මාපට ඇඟිල්ලට වැඩිය ගහක් මහත් වෙන්න ඕනේ. හරි. ඉතින් මම ඕගොල්ලෝ සාමාන්‍ය එහෙම තමයි 100 පහින්ක් කරන්නේ. හරිද? ඒකින්ද මේ සිස්ටම් චේන්ජ් වලට යන්න. හරි. ඉතින් මේ කට්ටිය කියන මේවා කපන්න බෑ කියලා මම මේවා කපලා පෙන්නන්නම්. මේ වත්තේ මේ කුරුඳු තව අවුරුදු දැන් තව අවුරුදු දෙකක් වගේ යන්නේ. හරි. මම කපලා පෙන්නන්නම් කොහොමද කපන්නේ කියලා වෙලා. මැද ගහ කපන විදිහ හැමෝම අහන්නේ. හරි. මැද ගස් කපන විදිහ මම පෙන්නන්නම්. කුරුඳු ඒවට පස්සේ මොකෝ අපි කරලා පෙන්නලා තියෙනවනේ. හරි. ඉතින් මම කිව්වා ගොඩක් දෙන්නට පුළුවන්. මේ අඩි 6 මාතර ගොඩක් නෙමෙයි සාමාන්‍ය එක පාත්තියක වගේ ගම්බිරිස් එලියක් දාන්න පුළුවන්. අර මම කිව්වේ. හරි. ඉතින් ඔය සාමාන්‍යයෙන් ස්ථිර භෝග. හරි. ඒක නිසා නිතරම තමන් දැන් අපේ ගොඩක් කට්ටිය බලන්නේ පිටරටවල වල ගිහිල්ලා කීයක් හරි සාගන්න මොකද ලංකාවේ කොච්චර සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න බෑ. ඒකින්ද නිතරම කුරුඳු වක්කර දෙයක් වවගත්තොත් ඒකේ අපිට ලොකු සහනයක් තියෙනවා ඉස්සරහට. හරි. ගොඩක් කුරුඳු වක්කර 40ක් 50ක් තියෙනවා. ඒ මහත්තුරු දන්නවනේ මාතර පැත්තේ කොහොමද කියලා කොහොම කරත් තල්නවා. ලංකාවේ කුරුඳු කොච්චරද තල්නවා. ඉතින් අපි රජයට කොච්චර කිව්වත් රජයෙන් පිළිගන්නේ නැහැ. මේ ලංකාව කොට ගන්න පුළුවන් කුෂි කර්මාන්තයෙන් විතරයි. හරි. අපේ රටේ වාහන හදන්න බෑ. හරි. වාහන මොකුත් මේව නිෂ්පාදනය නැහැනේ. හරි. විදුලි කර්මණීය දේවල් නිෂ්පාදනය නැහැ මොනවාක්ද. කොම්පියුටරින් ගේන්නේ. ඉතින් අපිට තියෙන්නේ පිටරටේට පටවන්න තමයි කුරුඳු, හරි පොල්, හාල්, හරි සියලුම තේ, හරි රබර් හැමදේම. ඒව කරොත් තමයි ලංකාව කොට ගන්න පුළුවන්. නැත්තම් මේක තියෙන දේ ලංකාවේ අපි කොහේ ගියත් දැක්කොත් දකින්නේ කැලයක් විතරයි. හරි. එහෙමත්ම දැන් මොකද තුනෙන් එකක් තමයි ලංකාවේ වගා කරලා දාන්නේ. ඔක්කොම සම්පූර්ණම කැලේට තියෙන්නේ. ඉතින් ඒක මිනිසුන්ට දීලා මොනවා හරි කරලා වගා කරලා නම් කුරුඳු හරි මොනවා හරි ලොකු දෙයක් වෙනවා. හරිද? එහෙනම් මම තව දේවල් පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. ඊළඟ මේ සැරේ පෝර දැම්මට පස්සේ බලා ගන්න මොන තත්ත්වෙ මොකද්ද කියලා ඔන්න අපේ ඔස්ට්‍රේලියානු අතුල මහත්තයා චොයිස් මහත්තයා. හරි. එතකොට කවුද මේ අපේ කවිෂ මහත්තයා අක්කර 75ක් ගත්තා. හරි. එතකොට මංජුල මහත්තයා ගොඩක් කට්ටිය දැන් මේ අක්කර දැන්ට වල් දෙනවා. අක්කර 400ක් 500ක් වල් දෙනවා. හරි. කෑ ගාලේ සෑහෙනවට වල් දෙනවා. හරි. ඉතින් ගමේදී ගමේට කටට අගෙන තුනට පිට කටට අපිව සෑහෙන වටිනවා පිට කට්ටියට. හරි. එහෙනම් වීඩියෝ බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක් සියලු දෙනාට.